කොහොමද ළමයි? එවනම් මේ කලින් වීඩියෝ එක මම අරන් ආවා 2020 O level ගණිතයේ පේපරේ පළවෙනි කොටස පළවෙනි කෙටි ප්‍රශ්න 25 මම වීඩියෝ එකක් අරන් ආවා. එහෙමනම් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඒකේ දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එකේ පළවෙනි පේපරේ B කොටස සාකච්ඡා කරනවා. B කොටස ඔයාලා දන්නවා ප්‍රධාන ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ප්‍රධාන ප්‍රශ්න 5 යටතේ තමයි පේපරේ හැදෙන්නේ. එතකොට එක ප්‍රශ්නයක ලකුණු 10 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ 50 ඊට පස්සේ අවසාන ලකුණු වලින් ලකුණු 25ක් 125ක් නියෝජනය කරනවා. තේරුණාද? එතකොට මේකේ සාමාන්‍ය ලේසි ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ. හැමදාම භාග ප්‍රශ්නයක් එනවා. පරිමිතිය වර්ගඵලය අනිවාර්යෙන් හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේ සංඛ්‍යානයෙන් ගොඩක් වෙලාට ප්‍රශ්නයක් එනවා. ඊළඟට සම්භාවිතාවය එහෙම නැත්නම් කුලක ඒ වගේ ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව මේ සමහර අවුරුදු වල කොටස් වෙළඳපොළ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රතිශත ප්‍රශ්නයක් සමහර අවුරුදු තියෙනවා ඔය වේගය ඒ වගේ චූටි අංක ගණිතයේ තියෙන එක සිද්ධි අරගෙන හදපු ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය වලට පුරුදු වෙලා ටාගට් කරගෙන යන්න පුළුවන් කොටසක්. මෙතන ලකුණු 25 කියලා කියන්නේ පේල් ළමයෙකුට පාස් එක ගන්න ඉතාමත් වැදගත් ලකුණු 25ක්. හරි අපි එහෙමනම් අද පේපරේට යමු. හරි පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? ධාරිතාවයේ ලීටර් 5ක් වන භාජනයක් පැණිබීම වර්ගයකින් සම්පූර්ණයෙන් පුරවා තිබුණේ. ධාරිතාවය කීයද? ඒක ලියාගමු ඉස්සෙල්ලාම. හරි. ධාරිතාවය 5 liters. වෙන භාජනය පැණිබීම වර්ගයකින් සම්පූර්ණයෙන් පුරවලා තිබ්බා. හරි. ඒක තමයි අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. හරි. දැන් මෙන්න ධාරිතාවය ලීටර් 5යි සම්පූර්ණයෙන් පුරවලා තිබ්බා කියන්නේ 5 liters මේක පුරවලා තිබ්බා. ඊට පස්සේ මේකෙන් අපි 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නවා. මොනකටද ගත්තේ? සංග්‍රහ කිරීමට. හරිද? ඊට පස්සේ සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වන පැණිබීම් ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද? මේක බැරි නම් ඉතින් 10න් 3ක් තිබ්බම 10න් 3 ගියාට පස්සේ තව කොච්චර ඉතුරු වෙනවද කියලා කියන්න බැරි නම් ගණිතය කරලා වැඩක් නැහැ. ඉතින් 6 ඉඳන් 10 11 වෙනකම්. හරි ඒක සාමාන්‍ය ඉතාමත් සරලම ප්‍රශ්නයක්. මේක ලකුණු ගන්නම දුන්න කොටසක්. හරි එකෙන් අඩු කරනවා 10න් 3. හැබැයි මේ විදිහට ලියන්න 10න් 7යි කියලා කෙලින්ම උත්තරේ එකපාර ලියන්න පුළුවන්. තේරුණාද? හරි. මේ කොටසට ලකුණු හම්බ වෙනවා. ඒ නිසා මෙන්න මේ එක අඩු කිරීම 10න් 3 කියන එක ලියන්න. ඊට පස්සේ 10න් 7යි කියලා ලිව්වම හරි. භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක්. හරිද? දැන් භාජනයේ ඉතුරු වෙලා තියෙන්නේ මේ භාජනයෙන් මම අඳිනවා. මේ භාජනයෙන් දැන් 10කට බෙදුවොත් එහෙම හරි 1 2 3 4යි චුට්ටක් ඔන්නෝම කැලලා ගන්න. හරි භාජනයේ තිබ්බා මේ කලින් තිබ්බ භාජනයම තමයි. ඒක 10කට බෙදුවොත් එහෙම 10න් 3ක් නේ අපි සංග්‍රහ කරන්න ගත්තේ. එතකොට තව එහෙනම් 10න් 7ක් ඉතුරු වෙලා තියෙනවානේ. 10න් 7ක් ඉතුරු වෙලා තියෙනවා. හරිද? හරි. එතකොට දැන් මේ 10න් 7ක් තියෙන එකෙන් තමයි 7න් 5ක ප්‍රමාණය. 7න් 5ක ප්‍රමාණය. හරිද? දැන් මේ තිබ්බ ප්‍රමාණය 7ට බෙදලා කොටස් 5ක් කියලා නෙවෙයි කියන්නේ. ප්‍රමාණයක් බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද? හොඳට ඔලුවට ගන්න. භාජනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද කියලා තමයි අහන්නේ. 7න් 5ක් තමයි බෝතලයට වත් කරේ. තේරුණාද? බෝතලයකට වත් කරා ඉතුරු වුණු පැණිබීම් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් මෙතන 7ක්නේ කොහොමද තියෙන්නේ? 7න් 5ක් ගියාම තව කීයද? 7න් 2ක් ඉතුරු වෙනවා. තේරුණාද? එතකොට 7න් 2ක් ඉතුරු වෙනවා. ඇත්තටම ඒ 2යි කියලා කියන්නේ මේ 10න් පංගු 2ක්.
තේරුණාද? දැන් මෙතනින් අපි අයින් කරගෙන ගියොත් එමේ 1යි 2යි 3යි 4යි 5ක් විදිහට අයින් කරොත් තව දෙකක් ඉතුරුනවා. මේ දෙක තියෙන්නේ 10න් පංගු දෙකක් විදිහට. තේරුණාද? හරි. එතකොට දැන් ඕකට ඔහොම අපි දැන් හිතෙන් අපිට තර්ක කරලා 10න් 2යි කියලා ගන්න පුළුවන් වුණාට අපේ හිත විභාග පරීක්ෂකයාට කියවන්න බෑනේ. ඒ නිසා එයාට අපි හදලා පෙන්නන්න ඕන කොහොමද ඒක ආවේ කියලා. තේරුණාද? පළවෙනි එක තමයි වත් කරන ලද කොටස. වත් කරන ලද කොටස 7න් 5යිනේ. තේරුණාද? හරි. එතකොට වත් කරන ලද කොටස අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕන වත් කරන ලද කොටස. හරිද? වත් කරන ලද කොටස මුලින් එතකොට 10න් 7ක් තිබ්බා. ඒ 10න් 7න් 5යි. තේරුණාද? දැන් මේ ගානේ නම් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් අපිට මේ 7 දැන් මෙන්න මේකේ දැන් ඔන්න භාජනයක් තිබ්බා. ඒක අපි 10කට බෙදලා කොටස් 3ක් ගියා. එතකොට 10න් 7යි නිතුරුනේ. ඒ 7න් පංගු 5ක් නිසා අපිට අවුලක් නෑ. දැන් හදිස්සියවත් ওই ගානම මෙන්න මේ ගානම හදිසියවත් දුන්නොත් එහෙම දැන් අපි ඉස්සෙල්ලා බෙදුවේ 10කටනේ. හරිද? 10කට බෙදලා 3ක් ගියාම 10න් 7ක් ඉතුරු වෙලා තිබ්බා. දැන් මේ ගානේ හදිසියවත් දෙනවා 6න් 2ක්. 6න් 2යි කියන්නේ 6න් 5ක් කියලා කියන්නකෝ. 6න් 5ක්. හරිද? දැන් ඒතර 6න් 5ක් වගේ කියලා කිව්වොත් අපි ටිකක් ප්‍රශ්නයක් වෙනවා. අපිට දැන් මෙතන 7ක් ඉතුරු වෙලා තියෙනවා. 7 6ට බෙදලා 5ක්. අපිට ටිකක් අමාරු වෙන්නේ මේක මේ ගානේ මේ රූපය ඇතුලේම අපිට අර තර්කකරණය කරන්න අමාරුයි. තේරුණාද? ඒ වෙලාවට දැන් මේ 6න් 5ක් වගේ තිබ්බොත් එහෙම මේ අපිට මේ විදිහට අනිවාර්යයෙන්ම 10න් 7 ගුණ කිරීම 7න් 5 වගේ ඒ ආකාරයට ලියා ගන්න වෙනවා. තේරුණාද? ඒ කියන්නේ හැම අවුරුද්දෙම එකම විදිහට ගාන කොහොමද එන්නේ නේ. තේරුණාද? දැන් 2020 සාපේක්ෂව ගත්තොත් එහෙම ඇත්තටම ළමයිට ලේසි කරලා දැක්කද? කෑලි 7යි තිබ්බේ. එයාලා ඒ නිසා 7න් පංගුම තමයි දීලා තියෙන්නේ. ඒ නිසා අපිට හිතෙන් ඕනනම් හදලා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මෙතන 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. එතකොට 10න් 5යි. 10න් 5යි කියලා කියන්නේ ඇත්තටම කීයද? 5ට 5 ඒවා 1යි 10ට 2යිනේ. එතකොට දෙකෙන් 1යි. වත් කරන ලද කොටස sorry මේ අනේ sorry තප්පරකින් දෙකෙන් 1යි. දෙකෙන් 1යි කියලා ගන්න පුළුවන්. හැබැයි මේ ඔයා මෙහෙම ගන්න. හරිද? මේ දැන් අපේ මේ ගානේ අහලා තියෙන එකත් ඉස්සෙල්ලා කියවන්න එපා. හරි? 10න් 5යි කියලාම ගන්න. ඒකට හේතුවක් තියෙනවා. මොකද දන්නවද? දැන් දෙකෙන් 1යි කියන එක සාමාන්‍යයෙන් එහෙම තමයි අපි සරලම ආකාරයෙන් තමයි උත්තරයට යන්න ඕන. ඒ වුණාට දැන් ඊළඟ එකේ ඔයාලට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? ඉතිරි වූ පැණිබීම් ප්‍රමාණය කියන්නේ අහලා තියෙන්නේ. හරි. ඉතිරි වූ පැණිබීම් ප්‍රමාණය හොයන්න නම් අපිට මේ මෙන්න මෙතන සංග්‍රහ කරන්න ගත්ත ප්‍රමාණයයි මෙන්න මෙතන වත් කරන ලද ප්‍රමාණයයි ඔය දෙකේම එකතුව අරගෙන අර එකකින් අඩු කරන්න ඕන කියන එක තේරෙනවද? තේරෙනවද? ඒ කියන්නේ මෙහෙම නැත්තම් මෙන්න මෙතන 7න් 5ක් ගියාම තව ඉතුරු වෙන්නේ 2යිනේ. එහෙනම් 7න් 2යි කියලා සමීකරණයක් ලිව්වනම් ඒත් හරි. තේරුණාද? ඔන්න එක ක්‍රමයකට මම හදනවා ඉතිරි වූ ප්‍රමාණය. හරිද? ඉතිරි වූ ප්‍රමාණය. හරිද? ඉතිරි වූ ප්‍රමාණය හොයන්නේ ඉස්සලා තිබ්බ ප්‍රමාණය 1යිනේ. එකෙන් අඩු කරනවා සංග්‍රහ කරන්න 10න් 3ක් ගියා. වත් කරන්න 10න් 5ක් ගියා. හරි. ওই දෙක එකතු කරලා එකෙන් අඩු කරනවා. එතකොට කීයද? 10න් 5යි 10න් 8ක් අඩු වෙනවා. ඒ කියන්නේ එක අඩු කිරීම 10න් 8. හරිද? එක අඩු කිරීම 10න් 8 එක කියන්න බෑ. ඒ නිසා අපි පොදු හරේ විදිහට 10 ගන්නවා. එතකොට 10න් 10 අඩු කිරීම 8 සමානයි 10න් 2යි 10න් 2යි කියලා කියන්නේ ඇත්තටම කීයද? 5න් 1යි. තේරුණාද? මේක තමයි උත්තරය. ඒ වුණාට අපිට මේක ටිකක් අර මීට වඩා ලේසි ක්‍රමයකට හදන්නත් පුළුවන් ඇත්තටම. මම මෙහෙම කරන්නම්. මෙතනම හදන්න නැත්නම් ඔයාලට ලේසි ක්‍රමයක් රතු පානින් හදමු. හරි? මෙහෙම. ඕනනම් පුළුවන් ඉතිරි වූ ප්‍රමාණය කියන එකටම දැන් 10න් 7ක්නේ අපි මුලින් ඉතුරුලා තිබ්බේ. ඒකෙන්
7න් 5ක් 7න් 5ක් වක් කරාම තව 7න් 2ක් ඉතිරිනේ. හරි 7න් 2යි කියලා මෙතන ලියන්න පුළුවන්. හරිද? ඉතිරි වූ ප්‍රමාණය සමානයි 10න් 5කට ඔහොම ලියන්න පුළුවන්. එතකොට 1යි 1යි. එතකොට 10න් 2යි කියලා ආයි පාරක් එනවා. සමානයි 5න් 1යි. තේරුණාද ළමයි? හරි අපි එහෙනම් මේකේ තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටසේ එතකොට තියෙන්නේ දැන් එම භාජනය අඩංගු වන පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් හරි අඩක් වනතෙක් භාජනයට තවත් පැණිබීම ප්‍රමාණයක් එකතු කරාලු. එතකොට ඒක ලීටර වලින් කොච්චරද කියලා අහනවනේ. හරිද? මොකද්ද මේක කියන්නේ? දැන් භාජනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය භාජන ධාරිතාව හරි අඩක් වෙන තෙක්. හරි. දැන් එතකොට භාජනය කොච්චරද? මේ අර කලින් භාජනයේම තමයි ආයි පාර මම මේ ඇඳගත්තේ. එතකොට දැන් භාජනයේ තියෙන්නේ ඇත්තටම 10න් පංගු 2ක්. හරිද? ඒක ඉස්සෙල්ලා ඔලුවට ගන්න ඕන. හරි. 10න් පංගු 2යි. 2යි 3යි. ඒක හරියට ඇඳ ගන්න ඕනේ ඉතින්. හරි. හරිද? 10න් පංගු 2යි ළමයි. හරිද? 1යි 2යි 3යි 4යි 5යි. හරි. දැන් 10න් පංගු 2ක් විතරයි භාජනය ඉතුරු වෙලා තියෙන්නේ. මේක අපි හරි අඩක් වෙන තෙක්. හරි අඩක් වෙන තෙක් කියලා කියන්නේ 10න් 5ක් වෙන්න එපා නේද? දැන් තියෙන්නේ කීයද? 10න් 2යි. එතකොට 10න් 5ක් වෙන්න නම් තව කීයක් එකතු වෙන්න ඕනද? තව 10න් 3ක් එකතු වෙන්න ඕනේ. තේරුණාද ඒක? හරි අඩක් වන තෙක් වාජනයට තවත් පැණිබීම එකතු කරන ලද්දේ නම් මේ එකතු කරන ලද ප්‍රමාණය ලීටර වලින් කීයද කියලා අහනවා. හරි? ඒතර අපිට ඉතින් කෙලින්ම ලියන්න පුළුවන් එකතු කළ ප්‍රමාණය සමානයි කලින් කියන්නේ අපිට දැන් භාගයක් වෙන්න නම් 10න් 5ක් වෙන්න බෑ. 10න් 5න් අඩු කරනවා. 10න් 2ක් නේ අපි ගාව තිබ්බේ. හරිද? එතකොට 10න් 3යි කියලා එනවා. තේරුණාද ළමයි? හරි. දැන් එතකොට මේ 10න් 3ක් කියලා කියන්නේ ඇත්තටම භාජනයෙන් කොච්චරද කියලා අපි ගන්න ඕන. තේරුණාද? ලීටර් ප්‍රමාණය කියලා අපි ගමු. හරි. ලීටර් ප්‍රමාණය සමානයි බීම කියලාම ගන්නකො. හරි. බීම ලීටර් ප්‍රමාණය සමානයි. දැන් මේ භාජනයේ ධාරිතාවය කීයද? 5 ලීටර් නේද? මතකද ගානේ මුලින්ම කිව්වේ? ලීටර් 5යි. ලීටර් 5න් 10න් 3ක් කීයද කියලා බැලුවා නම් හරි. තේරුණාද? හරි. එතකොට ඇත්තට මේක අපිට මිලිලීටර වලට හරවලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හදමු අපි. 5 වරක් 1යි 5 වරක් 2යි. 3 2කට බෙදුවම 1.5යි ලීටර් කියලා එනවා. තේරුණාද? හරි. මම හිතනවා මේක නම් තේරෙන්නේ නැති මේක ටිකක් ලේසි ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් වෙලාවට හැම අවුරුද්දෙම භාග ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. ඒක නිසා ඉතින් මේකේ නම් භාග එකතු කිරීම, අඩු කිරීම, අඩු කිරීමක් තිබ්බනේ. ගුණ කිරීමක් තිබ්බ, බෙදීම තිබ්බේ නැහැ. ඊළඟට ධාරිතාවය සහ පරිමාව කියන එකට ලොකුවට පාවිච්චි වුණෙත් නැති තරම්. මේ ධාරිතාවය කියලා කියන්නේ යම්කිසි භාජනයක තියෙන උපරිම ප්‍රමාණය. ඒක පරිමාවක් නෙවෙයි. හරිද? සමහර ප්‍රශ්නවලදී දැන් සමහර අවුරුදු වල දැන් ওই භාජනයක් දීලා ඒ භාජනයේ සම්පූර්ණ ධාරිතාවය පිරෙනකන් නෙවෙයි බඩු මොන හරි දාන්නදී දාලා තියෙන්නේ. දීරයක් මොකක් හරි දානවනම් ඒක භාගයක් පුරවලා තියෙනවා. ඊට පස්සේ කොච්චර මේ ප්‍රමාණයක් මේකෙන් මේ අයින් කරාද අනම්මනම් ওই විස්තර ටිකක් දීලා ප්‍රශ්නේ ඉස්සරහට යන්න පුළුවන්. තේරුණාද? ඉතින් එහෙම තමයි ප්‍රශ්නේ ඉන්නේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ එතකොට ඒකේ තියෙන්නේ රූපයක් තියෙනවානේ. මේක හරි රූපේ අඳින්න කලින් අපි ප්‍රශ්නේ කියලා බලමු. රූපයේ දැක්වෙන්නේ ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. ඒක ඉස්සෙල්ලා ඇඳ ගන්න. හරිද? ප්‍රශ්නේ කියවන්න. දැන් මේක නැතිනම් අපිට ඇඳලා දීලා තියෙනවනේ නේද? හරි. හරි ABCD කියලා ඍජුකෝණාශ්‍රාකාර කොටසක් තියෙනවා. ABCD. හරිද ළමයි? එතකොට ඍජුකෝණාශ්‍රාකාර කොටසකට යාවූ අරය 14 මීටර වූ අර්ධ වෘත්තාකාර කොටසක් සහිත එතකොට දැන් මේක හරි මැදින් හරි මැද කියන්නේ එහෙම තියෙන තැනක්. හරි. එතන ඉඳන් මේ නම් දෙපැත්තට ගිහිල්ලා
අර්ධ වෘත්තයක් ඇඳලා තියෙනවා. හරිද? එතකොට අපි දන්නේ මේ හරි මැදට කියලා දන්නේ නැහැ තාම. හරි. මේක x කියලා වගේ ලක්ෂයක් කියලා හිතන්නකෝ. අපි දන්නේ නැහැ ඔක මේ AD පාදයේ හරි මැද තියෙනවද කියලා. එහෙම අපිට කියන්න බෑනේ. තේරෙනවද ළමයි? හරි. හැබැයි අපි දන්නවා මේක අරය 14යි මීටර කියලා. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ දුර එනවා එතකොට 14යි මීටර කියලා. හරිද? මල්පාතියට පිටදී අඳුරු කැලේ ඍජුකෝණාශ්‍රාකාර කොටස් දෙකේ ගල් අතුරුලා තියෙනවා. දැන් මෙන්න මේ කෑල්ල තියෙනවනේ. මෙන්න මේ කෑල්ලේ එයාලා මොකද්ද කරන්නේ? ගල් අතුරුනවලු. හරිද? මේ කෑල්ල අරගෙන එතකොට ඒ කෑල්ලේ ගල් අතුරුනවා කියලා කියනවා. හරි? තේරුණාද ළමයි? හරි. ඊළඟට අපිට හැබැයි දීලා තියෙනවා මෙතන මෙන්න මේ කොටසක 7යි කියලා දීලා තියෙනවානේ. 7යි මීටර කියලා දීලා තියෙනවා. හරි. දැන් මෙතන ඉඳන් මෙතනට 14යි නම් 14න් මෙන්න මේ ටික 7ක් වෙනකොට ඉතුරු ටික එහෙනම් කීයද? ඉතුරු ටිකත් අනිවාර්යයෙන්ම 7යි මීටර වෙන්න ඕන නේද ළමයි? තේරෙනවද? ඊළඟට මේ පැත්තෙත් ඒ වගේම තමයි. මේ පැත්තෙත් 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ආයෙ තව 7යි මීටර තියෙනවා. එහෙනම් මෙතන හරිය මැද්ද කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? හරි. 5 වල අගේ දීලා තියෙනවා. 5 සමානයි 7න් 22යි කියලා දීලා තියෙනවා. කොහොමද මේ 7 තියෙනකොට ඉතින් කොහොමද 7න් 22 කියන එකම ගන්න. නැත්නම් 3.14 අරන් හදන්න අමාරුයි. ලඝු වල ගොඩක් වෙලා ලඝු ප්‍රශ්න හදනකොට නම් 3.14 ගන්න කියලා දීලා තියෙනවා නම් ඒ විදිහටම ගන්න ඕන. කැපෙන ඒවා තියෙනවා නම් තමයි 7න් 22 අපි ගන්නෙ. පළවෙනි එක මල් පාතියේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ BC දිග හොයන්න කියලා කියනවා. හරි මෙන්න මේ BC දිග හොයන්න කියලා කියනවා. හැබැයි BC දිග හොයන්න දෙයක්වත් නැහැ. අපිට ඉස්සෙල්ලා තර්ක කරලා හම්බුණා නේද? මෙතන 7යි නම් මෙතන 7යි. ඒතර 14යි කියලා අපිට ගන්න පුළුවන්. ඒක ඕනනම් අපිට කියන්න පුළුවන් ඇත්තටම මෙතන ඉඳන් දැන් මේ කෙලවරක් ගන්නකෝ. මෙන්න මේ වගේ පොයින්ට් එකක ඉඳන් මේ පොයින්ට් එකට යනකම් සම්පූර්ණ දිග කීයද? 14යි. ඒතකොට 28ක් වෙනවනේ. තේරෙනවද? එහෙනම් 28න් අඩු කරන්න ඕන. අපි මේ 7යි 7 ඒවා දෙකක් තියෙනවා නේද? 14ක් සමානයි BC. තේරුණාද? එතකොට කීයද BC කියන්නේ? 14යි මොනවාද? මීටර ඈ. ඒකකයත් අනිවාර්යෙන්ම ඕන. BC ටික හොයාගන්න පුළුවන්. දෙවෙනි එක. ඔයාලට කෙලින්ම BC සමානයි 14යි කියලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන 7යි මෙතන 7යි ඒව පෙන්නලා තියන්න ඕනේ. එහෙනම් පෙන්නලා ඔයා 7යි 7යි 14 හරි නැත්නම් කෙලින්ම 14යි මීටර ලියලා තිබ්බොත් අවුලක් නැහැ. මල් පාත්තියේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. හරි ඒක නම් ඉතින් සාමාන්‍ය දෙයක්. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. හැබැයි මේ වෘත්තයේ 360න් 360ක් නේ වෘත්තයක් කියන්නේ. දැන් මෙතන 360ක්ම නෙමෙයි තීටා ප්‍රමාණයක් තියෙන්නේ. හරිද? එතකොට මෙතන එනවා වර්ගඵලය. හරිද? එතකොට වර්ගඵලය ඇවිල්ලා තියෙන්නේ 7න් 22 ගුණ කිරීම r අපි දන්නවා 14යි. ඒකේ වර්ගය කියන්නේ ආයි 14ක්. 360න් තීටා කියන එක ඇත්තටම තීටා කියන්නේ 180යිනේ. අර්ධ වෘත්තයක් නේ. අර්ධ වෘත්තයක් කියන්නේ භාගයක් නේ. භාගයයි. හරිද? එතකොට 7 වරක් 1යි, 7 වරක් 2යි, දෙවරක් 1යි, දෙවරක් කැපිලා යනවානේ. එහෙනම් 14 වරක් 22 බලන්න ඕන. 14 වරක් 22. හරිද? දෙවරක් 4 8යි, 2යි. ඊළඟට ආයි ඉතින් ගුණ ගන්න දෙයක් නැහැ. ආයි 28 කියලා ලියා ගන්න තියෙන්නේ. දෙකෙන් ගුණ ගත්ත ඒකම නෙන්නේ. තේරුණාද? එතකොට 308යි කියලා එනවා අපිට. එතකොට වර්ගඵලය සමානයි 308යි මොනවාද? වර්ග මීටර වර්ගඵලය යනකොට වර්ග මීටර වලින් යන්න ඕන. හරිද? එතකොට ළමයි අපි තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටසේ තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරා ඇති කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට සමාන නම් ඍජුකෝණාශ්‍රාකාර කොටසේ AB දිග හොයන්න කියලා කියනවා. හරි අපි AB දන්නේ නැහැ නේද? මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකම් තියෙන AB දිග දන්නේ නැල්ලු. හරි ඒක අපි AB කියලාම ගමු. හරි. එතකොට මේක කියන මුළු
අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරේ කොටස් දෙකේ වර්ගඵල වල එකතුවට සමාන වෙනවා කියලා කියනවා නේද? එතකොට දැන් අර්ධ වෘත්තාකාර එක කොටසක වර්ගඵලය කොහොමද හොයන්නේ? ඒක ඍජු කෝණාශ්‍රාකාරයනේ. ඍජු කෝණාශ්‍රයක නම් දිග පල්ලෙන් ගුණ කරාම හරියනේ 7 මීටර මේ පැත්තට AB කියලා ගමු. හරිද ළමයි? එතකොට ඒ වගේවත් දෙකක් තියෙනවා. හරිද? දෙකේම වර්ගඵල ඇත්තටම සමානයිනේ. මොකද මෙතනත් 7යි අනිත් එකෙත් මේ පළල 7යිම තමයි. ABම තමයි දිග. තේරුණාද? එතකොට අපිට නිකන් සමීකරණයක් විදිහට ලියන්න පුළුවන් ඕනනම් 308 සමානයි 7 ගුණ කිරීම AB ඒ වගේ කීයක්ද? දෙකක්නේ. තේරුණාද? දැන් ඉතින් AB වල දිග එනවා. ඉතින් මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. තේරුණාද? ඕනනම් මේ 308 කියන්නේ අපි දන්නවනේ මේ 14 වරක් 22 කියලා. ඉස්සෙල්ලා අපිට හම්බුණානේ. ඒක මෙතනට දාගමු. එතකොට ඔයාලට සුළු කරන්න ලේසි. 14 වරක් 22 සමානයි 7 ගුණ කිරීම AB ගුණ කිරීම 2යි. හරිද? දැන් ඉතින් කපන්න තමයි තියෙන්නේ. හරිද? දෙවරක් 1යි, දෙවරක් 11යි, 7 වරක් 1යි, 7 වරක් 2යි. එහෙනම් AB කියන්නේ කීයද ළමයි? 22ක් වෙනවා. තේරුණාද? හරි. මුළු මල් පාත්තියේ හතරවෙනි කොටස මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග හොයන්න කියලා කියනවා. හරි. එහෙනම් ඔය කිව්වම ඔක තේරෙන්නේ නැහැ ඉතින්. හරිද? මේ එහෙම තමයි ඉතින් මේක කොටසෙන් කොටස තේරුම් ගන්න. මුළු මල් පාත්තියේ පරිමිතිය සොයන්න. ඉස්සෙල්ලා අපි ඒක හොයලෙමුකෝ. මුළු මල් පාත්තිය කියලා ගත්තම දැන් ආයි රූපෙට යන්න වෙනවා. මුළු මල් පාත්තිය කියන්නේ මෙන්න මේකට. හරිද ළමයි? එතකොට මෙන්න මේ කෙලවරකින් පටන් ගන්න ඕන. දැන් මේ කොටස් ගන්න බෑ. මේ කොටස් වල ගල් අතුරුලානේ තියෙන්නේ. ඒවා මල් පාත්ති නෙවෙයි. තේරුණාද? ABCD ඍජු කෝණාශ්‍ර කොටසකට යවූ අර්ධ වෘත්ත හරි මල් පාත්තියකින්. එහෙනම් මල් පාත්තිය කියලා කියන්නේ ඒව නෙවෙයි. එහෙනම් කෙලවරකින් පටන් ගමුකෝ. B වගේ තැනකින් පටන් ගමුකෝ. හරි. B වල ඉඳන් C වලට යනවා. හරිද? එතකන් අපි හොයාගත්තා කීයද? BC කියන්නේ 14යි කියලා අපි හොයාගත්තා. හරිද ළමයි? ඊළඟට මෙතන ඉඳන් මෙතනට එන්න ඕනේ. C වලින් ඉඳන් D වලට එන්න ඕනේ. අපි මේ දිගත් හොයාගත්තානේ AB දිගනේ. AB දිග කියලා කියන්නේ කීයද අපිට ආවේ 22යි නේද? හරි එතන 22යි. ඊට පස්සේ මෙතන ඉඳන් හරිද ළමයි? මෙතන ඉඳන් මෙතනට එන්නත් ඕන. ඒ දිග අපි දන්නවා 7යි කියලා. හරිද? ඊළඟට දැන් ඡාප කොටසක් තියෙනවා. ඡාප කොටසේ දිග අපිට ඕන. ඡාප කොටසේ දිග ඕන. හරිද? හරි. ඡාප කොටසේ දිග ඕන. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට 7යි කියලා අපි දන්නවා. ඊළඟට මෙතන ඉඳන් මෙතනට 22යි කියලා දන්නවා. හරිද? දැන් අපි ඉස්සල්ලාම එහෙනම් ඡාප කොටසේ දිග හොයාගෙන ඉමු. හරිද? ඡාප කොටසේ දිග හොයාගෙන ඉමු. එතකොට අපිට ලේසි. හරිද? ඡාප කොටසේ දිග අපි කලින් හෙව්වේ නෑනේ. ඡාප කොටසේ දිග එහෙනම් ඉස්සල්ලාම පොඩ්ඩක් ඉන්න බලන්න. අර්ධ වෘත්තාකාර කොටසත් ඇතුලේ මල් පාත්තියකේ මල් පාත්තිය හරිනේ. මුළු මල් පාත්තියේ පරිමිතිය සහ m පරිමිතිය සමාන පරිමිතියක් ඇති. ඔව් ඒක හොයන්න වෙනවා ළමයි. හරිද? හරි. ඡාප කොටසේ දිග සමාන. වෘත්තයක නම් අපි ගන්නෙ කොහොමද? වෘත්තයක නම් ගන්නෙ 2πr කියලා. හරිද? දැන් මෙතන වෘත්තයක්ම නැහැනේ. මෙතන ඇත්තටම තියෙන්නේ වෘත්තයකින් භාගයක්. එහෙනම් වෘත්තයකින් දෙකෙන් එකක්. හරිද? එහෙනම් 2πr වලින් දෙකෙන් එකක්. 2 කියන්නේ 722යි. r කියලා කියන්නේ 14යි. ඒකෙන් දෙකෙන් එකක්. ඒකෙන් දෙකෙන් එකක් කියන්නේ භාගයක්. එතකොට දෙකට දෙක කැපිලා යනවා. තේරුණාද ළමයි? එතකොට 7 වරක් 1යි 7 වරක් 2යි. හරි? එතකොට ඇත්තටම ඉන්නේ 44යි වර්ග මීටර කියලා. තේරුණාද? දැන් ඉතින් අපිට පරිමිතිය හොයන්න මොකද්ද කරන්න ඕන? 44 ධන අනිත් ටික ඉතින් ලියාගෙන යන්න තියෙන. හරි? එතන මෙතන 44ක් එනවා. 44 ධන 7යි 22යි 14යි 22යි 7යි.
තේරුණාද? 7යි 22යි 14යි 22යි 7යි. තේරෙනවද? ඔක තමයි පරිමිතිය වෙන්නේ. හරි. ඊළඟට මේක කියනවා පරිමිතිය අපි ඒක හොයමුකෝ. පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා මේක මේ මගේ මේ ස්ටයිලස් එකේ. හරි එතකොට ළමයිනේ මේ ටික එකතු කරන්න වෙනවා. හරිද? මේ ටික එකතු කරන්න වෙනවා. මොකද මේ එකතු කරන්න වෙන හේතුව තමයි මේකේ ಗುಣ කිරීම නෙවෙයි තියෙන්නේ. එකතු කිරීමනේ තියෙන්නේ. ඒ නිසා අපිට ඉතින් කොහොමත් එකතු කරන්න වෙනවා. නැත්තම් ಗುಣ කිරීමක් ඔය තිබ්බනම් ඔය වගේ වෙලාවට ಗುಣ කරන්න එපා. මොකද කැපෙනවා අනිත් පැත්තෙන්. හරි? දැන් මේකේ කැපෙන්නේ නැහැ. මේකේ එකතු කරන්න වෙනවා. හරි? එතකොට 7 වරක් 2 7යි 2 14යි 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 28යි ඒ විදිහට එකතු කරන්න. 28යි 2යි 30යි 30යි 20යි 50යි 50යි 70යි 72යි 76යි 76යි 40යි කියලා කියන්නේ කීයද? 76යි 40යි. හරිද? එතකොට මෙහෙම එතකොට 70ට 40ක් එකතු කරනවා. 70ට 40ක් එකතු කරාම 110යි 116යි. තේරුණාද? හරි. එතකොට උත්තරේ 116යි වර්ග මීටර. හරිද? එතකොට දැන් ඔය 116 කියලා කියන එක සමාන වෙනවා කියලා කියනවා සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති කියලා තමයි කියන්නේ. හරිද? එතකොට දැන් මීටර මෙතන වර්ග මීටර කියලා මට ලියවිලා තියෙන පොඩක් සමා වෙන්න ඒක වැරදිලා. හරිද? මෙතන වර්ග මීටර නෙවෙයි. මෙන්න මේක වැරදි. වර්ග මීටර නෙවෙයි. චාප දිගනේ අහන්නේ. දිග කියනකොට මීටර වලින් වෙන්න ඕන. හරි. එතකොට මේකේ කියන්නේ මොකද්ද? ඍජු කෝණාශ පරිමිතිය සහ සමාන පරිමිතියක් ඇති වර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග හොයන්න කියලා කියන්නේ. හරි. දැන් මේ ඍජු කෝණාශ්‍රයක් ගන්න මේ වගේ. හරිද? ඔය වගේ ඍජු කෝණාශ්‍රයක දැන් පරිමිතිය තමයි සමාන කරලා තියෙන්නේ. පරිමිතිය හොයන්නේ කොහොමද? දිගයි පළලයි කියන ඔක්කොම එකතු කරනවා. එම 4ක් තියෙනවනේ. තේරෙනවද? පටලව ගන්න බා වර්ගඵලයේ පරිමිතිය. හරිද? වර්ගඵලය කියන්නේ දිග පළල. හැබැයි පරිමිතිය කියන්නේ දිග පළල නෙවෙයි. දිග ධන පළල ඒ වගේ දෙගුණයක්. තේරුණාද? එතකොට ළමයි දැන් අපි දන්නවා 116 කියන්නේ තමයි අපේ අවසාන පරිමිතිය කියලා. හරිද? හැබැයි අපි මේක දිග දන්නේ නැහැ. දිගනේ අපිට හොයන්න ඕනේ. තේරුණාද? අපි දන්නවා දිග කියලා දෙකක් තියෙනවා නේද? හරි? එහෙනම් 2 ගුණ කිරීම දිග කියලා ගන්න වෙනවා. හරි? මෙන්න මේක අපි එකතු කරනවා ඊට පස්සේ පළල වගේ දෙගුණයකට. තේරුණාද? මෙතනක් පළලක් තියෙනවානේ. හරි. පළල අපි දන්නවා අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක්. අර්ධ වෘත්තයේ විස්කම්භය කීයද? අර්ධ වෘත්තයේ අරය 14ක් වෙනවා. එහෙනම් විස්කම්භය 28ක් වෙනවා. තේරුණාද? මේ තියෙන්නේ අර්ධ වෘත්තයේ විස්කම්භය 14යි මෙතනින් 14යි 28යි. තේරුණාද ළමයි? එතකොට 28යි. හරිද? හැබැයි 28 ඒවා දෙකක් තියෙනවා නේද? 28 ඒවා දෙකක් තියෙනවා. හරි. එතකොට ළමයි 28 ඒවා දෙකක් කියලා කියන 40යි 56යි 116න් 56ක් අඩු කරන්න වෙනවා මුලින්ම. හරි 116න් 56ක් අඩු කරන්න වෙනවා මුලින්ම. එතකොට 116න් 56ක් අඩු කරාම 6ට 6 කැපිලා යනවා. එතකොට තව 60ක් ඉතුරු වෙනවා. 62ට බෙදුවම 30යි. දිග සමානයි 30 මීටර කියලා එනවා. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ ප්‍රශ්නේ මහ ලොකු සංකීර්ණ දේවල් ටිකක් නැහැ. මේ සාමාන්‍ය සරල ප්‍රශ්නයක්. හරි. ටිකක් වෙලාව මම වැඩිපුර ගත්තා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ
තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ ඇත්තටම වාර්ෂික තක්තිරු හරි වරිපණම් බදු ගැන තියෙනනේ. මම කිව්වා බදු වලින්ම ප්‍රශ්න අහනවා කියලා. හරි කොටස් වෙනකොට බදු ඒවා අහනවා. හරි. දැන් වරිපණම් බදු කියලා කිව්වම දැන් වරිපණම් බදු ගෙවන අයත් මෙතන ඇති. වරිපණම් බදු ගෙවන්නේ නැති අයත් ඇති. දන්නේ නැහැනේ වරිපණම් බදු කියන්නේ මොනවද කියලා. වරිපණම් බදු කියන්නේ පළාත් පාලන ආයතන වල ඒ කියන්නේ ඔය නගර සභා ප්‍රදේශ සභා වලින් එකතු කරනවා ඒ නගර සීමාවේ අර හිමේ ඉන්න ගෙවල් වලින් ඒ වගේම ව්‍යාපාරික ස්ථාන වලින් එහෙම එයාලා වාර්ෂික තක්සේරුවක් කරලා ඒ තක්සේරුවට ප්‍රතිශතයක් විදිහට මේ බද්දක් අය කරනවා. තේරුණාද? එතකොට මුලින්ම අපි මෙතන තියෙන වචනයක් තියෙනවා තක්සේරු මිල. තක්සේරු මුදල හරි මොකක් හරි තක්සේරු වටිනාකම ඇත්තටම කියන්නේ. හරිද? තක්සේරු මුදල කියන්නේ ඇත්තටම වටිනාකම. ඊට පස්සේ මේ ප්‍රතිශතයක් තියෙනවා. ප්‍රතිශතය අපි හිතමු 10%ක් කියලා. 10%ක වරිපණම් බදු ප්‍රතිශතයක්. ඊට පස්සේ එනවනේ මුදලක් අන්තිමට බද්දක් එනවනේ. හරිද? දැන් මේ එන බද්ද ටික ලොකු බද්දක්. ඉතින් මිනිස්සුන්ට එහෙම එකපාර කිව්වොත් එහෙම අවුරුද්දකට සැරයක් අපි ගිහිල්ලා ඔයාලට මෙච්චර බද්දක් ගහනවා කිව්වොත් එහෙම පළාත් පාලන ආයතනයේ සභාපතිතුමාට ගෙදර යන්න වෙනවා. හරිද? මේ එහෙම යන්නේ නැහැ. හරි. එතකොට මේ ඒක නිසා යාලා මොකද කරන්නේ? කාර්තු වලට කඩනවා. කාර්තු 4කට කඩලා තමයි මේ බද්ද එයාලා එකතු කරන්නේ. තේරුණාද? එතකොට කාර්තුවකට මාස 3ක් තියෙනවා. තේරුණාද ළමයි? හරි ওই විදිහට තමයි බදු එකතු කරන්නේ. එතකොට කාර්තු කියලා අලුත් වචනයක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. මේක දන්නේ නැත්නම් කාර්තුවක් කියලා කියන්නේ. එතකොට මාස 3යි. අවුරුද්දට කාර්තු එතකොට කීයද? 4යි. හරි? කාර්තු මාර්තු වගේ මතක තියාගන්නවා. මාර්තු කියන්නේ 3 වෙනි මාසෙනේ. හරි. පළවෙනි ප්‍රශ්නේ. කමල් සතු නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම කීයද? 15000කි. ඔහු ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බදු මුදල. දැන් වාර්ෂික වරිපණම් බදු මුදල අහන්නේ. හරි. දැන් මෙයාගෙන් අපි වාර්ෂික පොලිය කීයද මේ වාර්ෂික මේ 12යි 12ක වරිපණම් බදු ප්‍රතිශතයක් තමයි යාලා ඒ කරන්නේ. ඒතකොට 12න් මේක ගුණ කරලා බලන්න. හරි. එතකොට එන්නේ මොකද්ද? එතකොට එනවා වරිපණම් බදු මුදල. බිංදු 2 කැපිලා ගියා. එතකොට බිංදුව ලියා ගන්නවා. එතකොට ඔයාලට දෙන්නේ 12 වරක් 15 අහලා තියෙන්නේ නේද? 5 වරක් 2 ඕනනම් පුළුවන් මෙහෙම එකපාර ගුණ කරන්න. 15 වරක් 2 30න් බිංදුවයි 3ක් ඉතිරි. 15යි 3යි 18යි 180යි. හරිද ළමයි? එතකොට රුපියල් 1800ක් එතකොට බද්ද විදිහට එනවා. කමල් තම නිවස මාසික කුලිය රුපියල් 9000 බැගින් වර්ෂයකට කුලියට දී මුළු කුලී මුදල එකවර ලබා ගනී. හරිද? එයා තමන්ගේ නිවස මාසික කුලිය රුපියල් දෙවෙනි ප්‍රශ්නයට අපි යමු. මාසික කුලිය රුපියල් 9000 බැගින් ඒ කියන්නේ අවුරුද්දකට දෙනවනේ. කුලියට දී මුළු මුදල එකවර ලබා ගනී. හරි. නිවසේ වාර්ෂික වරිපණම් බදු මුදල ගෙවා නිවසේ නඩත්තු කටයුතු සඳහා තවත් රුපියල් 8200ක් වියදම් කළ පසු කමල්ට ඉතිරි වෙන මුදල අහනවා. හරි. එහෙනම් පළවෙනියට අපි ඉස්සලා හොයාගන්න ඕන මෙයාට හම්බෙන කුලී මුදල කොච්චරද කියලා. හරිද? කුලී මුදල. ඒක කුලී මුදල හොයන්නේ කොහොමද? මාසික කුලිය ගුණ කරනවා මාස 12ක් තියෙනවනේ අවුරුද්දට. ඒතකොට 12න් ගුණ කරන්න ඕන. එතකොට 12න් ගුණ කරාට පස්සේ බිංදු 3 මේ විදිහටම ලියා ගන්නවා. 9 වරක් 2 18න් 8යි එකක් ඉතිරි 9යි 1යි 10යි. 1,08,000ක් එතකොට යාට හම්බ වෙනවා. තේරුණාද? රුපියල් 1,08,000. දැන් මේ අඩු කරන්න ඕන යා මේ 1800 අඩු කරන්නත් ඕන. ඊට අමතරව යා අඩු කරන්න ඕන මේ අර 8200ක් නඩත්තු කටයුතු සඳහා යොදා ගන්න ඕනේ. ඒක මාසයකටද අවුරුද්දටද? නිවසේ නඩත්තු කරන නිසා රුපියල් 8200ක් වියදම් කරනවා. අවුරුද්දටම 8200යි තමයි. එහෙනම් ඉතුරු මුදල අපි හොයනවා. ඉතිරිනේ. හරි. ඉතිරි මුදල සමානයි 1,08,000න් අඩු කරන්න ඕන 1,800 ධන 8,000
200 නේ 8200. හරිද ළමයි? එතකොට 8000යි 1000යි 9000යි 800යි 200යි 1000යි. එතකොට 9000යි තව 1000ක් එකතු නම් 10000ක් වෙනවා. හරිද? 10000ක් අඩු වුණාට පස්සේ කීයද? මේකෙන් 10000ක් අඩු ගන්න තියෙන. හරි. 0.3යි 8 ඒ විදිහටම ලියනවා 98000යි. තේරුණාද? 98000ට 10000ක් එකතු නම් තමයි 1,80,000ක් වෙන්නේ. රුපියල් 98000යි. තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ කමල් ඉතිරිවන මුදල කොටසක් රුපියල් 40ක් වන සමාගමක කොටස් මිලදී. හරි. කොටස් වෙළඳපොළ ප්‍රශ්නයක් මේ අහලා තියෙනවා. කොටස් වෙළඳපොළ කියනකොට ඔයා දේවල් කිහිපයක් දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි ආයෝජනය කරන ලබන මුදල. ආයෝජනය කරන ලබන මුදල. ඊට පස්සේ ඒකෙන් අපි මොකද්ද කරන්නේ? කොටස් ගන්නවා. කොටස් කියලා කියන්නේ ඇත්තටම දැන් මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරය එයාට ප්‍රාග්ධනය හොයාගන්න එයාගේ ව්‍යාපාරය අපි දැන් හිතන්නකෝ එයා ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 100ක් දාලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ එයාගේ කොටස් නිකුත් කරනවා. ලංකාවේ කොටස් වෙළඳපොළ කියලා එකක් අහලා තියෙනවද? අන්නේ කොටස් වෙළඳපොළේ. එතකොට එයා හිතන්නකෝ එයා දැන් ලක්ෂ මං කිව්වේ ලක්ෂ 100ක් කියලානේ කිව්වේ. එතකොට ලක්ෂ 100 එයා කොටස් විදිහට බෙදනවා. හරිද? එයා හිතන්නකෝ කොටස් ලක්ෂයකට බෙදුවා කියලා. එතකොට එක කොටසක් කීයක් වෙනවද? ලක්ෂ 100යිනේ තිබ්බේ. එහෙනම් කොටස රුපියල් 100ක් වෙනවා. තේරුණාද? හරි. එහෙනම් කොටස් 100යි. එතකොට යම්කිසි මුදල් මිනිස්සෙක් ආයෝජනය කරනකොට එයා මොකද කරන්නේ? මේ කොටස් ගන්නවා. දැන් එක කොටසක වටිනාකම 100යිනේ. එහෙනම් කොටසක මිලෙන් අපි බෙදුවොත් එහෙම ආයෝජනය කරන ලබන මුදල අපිට හම්බ වෙනවා මෙයාට හම්බ වෙන කොටස් ගණන. තේරුණාද ළමයි? හරි. ඔහොම තමයි කොටස් ගණන හොයාගන්නේ. ඊට පස්සේ ඔය ගන්න කොටස් ඊට පස්සේ එයා ටික කාලේ ඊළඟ මේ කොටස් වලට දැන් මේ එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් බිස්නස් කාර්යයක් හිතන්නකෝ. බිස්නස් කරුට මේ දැන් මෙයා දැන් මොකද කරන්නේ? මේ ආයෝජනයක් කරනවානේ ලක්ෂ ගණක් කියක් දානවා වෙන්න පුළුවන් කියලා හිතන්නකෝ. ඒ ටික එයාගේ බිස්නස් වලට එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒව කරලා එයා ලාභ ලබනවානේ. එයා ලාභය ලැබුවට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ කොටස් ගානට හරියන්න එක කොටසකට යම්කිසි ප්‍රමාණයක් විදිහට ලාභාංශ ආදායම කියලා එකක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ එයා ලාභ ලැබුවට පස්සේ ඒ ලාභයෙන් කොටසක් කොටස් හිමියන්ට ගෙවන්න වෙනවා. හරිද? ඒක තමයි නීතිය. එතකොට ඒ විදිහට එයා ගෙවන ප්‍රමාණයට අපි කියන්නේ ලාභාංශ කියලා තමයි කියන්නේ. ඒතකොට ලාභාංශය ඇත්තටම කියන්නේ කොටසකට ලාභාංශය කියලා තමයි ඇත්තටම කියන්නේ. හරිද? කොටසකට ලාභාංශය හිතන්නකො රුපියල් 5යි කියලා. එහෙනම් ලාභාංශ ආදායම හොයන්නේ කොහමද? රුපියල් 5 ගුණ කරනවා කොටස් ගණනේ. තේරුණාද ළමයි? ඊළඟට හරි. ඊළඟ කතාව තමයි දැන් ඔහොම ටික කාලයක් අවුරුදු 3-4ක් ගියා. ඔයාලට මතකද පහුගිය දවස්වල පොඩි කොටස් වෙළඳ පොලේ පොඩි සිද්ධියක් වුණා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 7-8 වගේ තිබ්බ කොටසක් සෑහෙන මිල වැඩි වුණා. මට මතක හැටියට 27000ක් වගේ ලොකු ගානකට ගියා. එතකොට ලොකු සංඛ්‍යාවකට ගියා. එතකොට දැන් කොටස් අයිතිකාරයා මොකද කරන්නේ? දැන් කොටසක මිල වැඩි වුණා. එහෙනම් ලොතරැයියක් ඇදුනා වගේ මං දැන් කොටස් ටික විකුණන්න ඕන. එහෙමනේ කරන්නේ. sorry. එතකොට ඔයාට මොකක් හරි දැන් හිතන්නකෝ ඔයා ඇත්තටම ඉඩමක් ගත්තා කියලා. ඉඩමක් අරගෙන ඉවරලා ඉඩමේ වටිනාකම වැඩි වෙනකම් බලන් ඉනවා. ඊට පස්සේ විකුණනවා. වාහන අරගෙනත් ඒකනේ කරන්නේ. හරි. එතකොට මේ හරි. එතකොට අපි විකුණනවා. විකුණුවාට පස්සේ යාට ආයෙ ලාභයක් ලැබෙනවනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ එයා ගත්තේ රුපියල් 10ට නෑ ගත්තේ රුපියල් 100ටනේ නේ. හරි. අරගෙන අපි විකුණනවා 120ට. එතකොට එක කොටසකින් කීයක් ලාභයිද? රුපියල් 20ක් ලාභයි. ඒ වගේ කොටස් මෙයා ගාව කොච්චර තිබ්බද? කොටස් ගණන. එතකොට එයාට තව ලාභයක් හම්බ වෙනව නේද? ඒකට අපි කියන්නේ ලාභාංශ ආදායම් වගේ. ඒකට අපි කියන්නේ ප්‍රාග්ධන ලාභය කියලා. මොකද්ද? ප්‍රාග්ධන ලාභය.
එහෙනම් මිනිස්සෙක් මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පටන් ගත්තොත් එයාගේ ආයෝජන සැලසුමේ අවසාන ප්‍රතිඵලයේ විදියට එයාට ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. හරිද? ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. සමහර සමාගම් දැන් ගත්තම එයාලා වාර්ෂිකව ලාභාංශ ආදායමක් ගෙවනවා. සමහර සමාගම් ඔය අවුරුද්ද ඇතුලේ එයාට ගොඩක් ලාභ තියෙනවා නම් එයාලා 3-4 පාරුණක් ලාභාංශ ගෙවන්න පුළුවන්. ලාභාංශ දෙපාරක් විතර ගෙවන සමාගම් ඉන්න ඕන තරම්. හරිද? එතකොට දැන් අවුරුද්දක් එයා හිටියා කියන්නකෝ. ඒ අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හිටියා කියලා හිතන්නකෝ. එතකොට පළවෙනි අවුරුද්දේ ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. දෙවන අවුරුද්දෙත් ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. අවුරුදු දෙක ඉවරුනාට පස්සේ ඒ ලාභාංශ ආදායමත් අරගෙන එයා තීරණය කරන තමන්ගේ කොටස් ටික ඔක්කොම විකුණලා දාලා ඒ සල්ලි ටික ගන්න කියලා. හරිද? එතකොට එයාට තව ලාභයක් හම්බ වෙනවා. ඒක තමයි ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ. තේරුණාද? මිනිස්සෙක් ඉස්සෙල්ලාම ආයෝජනයක් කරනවා. ආයෝජනයට හම්බ වෙනවා ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා ප්‍රාග්ධන ලාභයක් හම්බ වෙනවා. එහෙනම් ඔය කියන විදිහට තමයි ආදායම් ලැබෙන්නේ. ඊට පස්සේ අවසානට ආයෝජනය අඩු කරාට පස්සේ මේ ලැබිච්ච ඒ කියන්නේ දැන් මෙතන ප්‍රාග්ධන ලාභේ එහෙම නැත්නම් මෙතන මුදලක් හම්බ වෙනනේ මුදල අඩු කරගත්තම අනිත් ටික ඔක්කොම යාට තමයි හම්බෙලා තියෙන්නේ. තේරුණාද ළමයි? දැන් ඔය අදහස ඔළුවේ තියාගෙන අපි මේ ප්‍රශ්නේ දිහා බලමු. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ කමල් ඉතිරි වන මුදල කොටසක් රුපියල් 40ක් වන සමාගම කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරයි. වර්ෂයක් අවසානයේ ඔහුට රුපියල් 7350ක ලාභාංශ ආදායමක් ලැබේ නම් සමාගමේ කොටස සඳහා වාර්ෂිකව ගෙවනු ලබන ලාභාංශ මුදල හොයන්න කියලා කියනවා. හරිද? හරිම ලේසියි. ඉතින් හරි කොටසක මිල 40යි නම් කොටස් ගන්න ඉස්සලා හොයාගන්න එපා නේද? කොටස් ගණන සමානයි. එයා ආයෝජනය කරනු ලබන මුදල කීයද? එයාට ඉතිරි වුණේ 98000නේ නේද ළමයි? ඒතර 98000 බෙදනවා කොටසක මිල රුපියල් 40න්. හරිද? එතකොට කොටස් ගණන එනවා රුපියල් 98000යි බිඳුවට බිඳුව කැපුණා. ඕක 4ෙන් බෙදන්න ඕන. හරි? 9ට 4 ඒවා 2යි එකක් ඉතිරි. 18ට 4 ඒවා 4යි 16යි දෙකක් ඉතිරි. 20ට 5යි බිඳුවයි. 2450ක් අරන් තියෙනවා කොටස්. තේරුණාද ළමයි? ඊට පස්සේ මෙයා මොකද්ද කරන්නේ? මෙයාට වර්ෂය අවසානයේ 7350ක ලාභාංශ ආදායමක් ලැබේ නම් එක කොටසකට ගෙවන මුදල නේද? හරි. එහෙනම් කොටසක ලාභාංශය සමානයි මුළු ලාභාංශය තියෙනනේ මුළු ලාභාංශය 7350යි. ඒක කොටස් ගණනෙන් බෙදන්න ඕනේ. 1450ෙන් බෙදන්න ඕනේ. එතකොට ඒක කොටසක ලාභාංශය හම්බ වෙනවා. තේරුණාද? කොටස් මෙච්චර ගානකට ඒ කියන්නේ කොටස් 2450කට මෙච්චර ගාණක් හම්බුණා නම් එක කොටසකට කොච්චරද කියලා හොයන්න බලන්න. හරි. එක කොටසක කොච්චරද කියලා හොයන්න අපි ඉතින් මේක බෙදන්න ඕන. හරිද? බිඳුවට බිඳුව කැපුණා. දැන් 735 245න් බෙදන්න ඕන. දැන් ඔය වගේ එකක් ආව එකපාරට අමාරු වෙන්නේ. ඒතකොට අපි කරන්න ඕනේ දැන් ඇත්තටම නිකන් අපි කොහොමද මේකේ අනිවාර්යයෙන්ම ලොකු සංඛ්‍යාවක් එන්න ඕන. පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕන කියන එක ඔළුවේ තියෙනවා. එක්ක සත සංඛ්‍යා වලින් දෙනවා. හරි රුපියල් 30යි සත 10ක් 15ක් ඒ වගේ දෙන්න පුළුවන්. හැබැයි මෙතන අර මේ බිඳුව කැපිලත් ගිය නිසා අපිට එකපාරට නිකන් හිතෙන්න පුළුවන් දැන් මේක ඉස්සලා පූර්ණ සංඛ්‍යාව බලලා ඉන්න කියලා. හරිද? එතකොට 200 ඒවා කීයක් තියෙනවද 700ට? 3ක් වගේ තියෙනවනේ. අපි 3ෙන් බලමු. හරි? 200 ඒවා 3ක් 600යි. හරිද? 40 ඒවා 3ක් 120යි. එතකොට 5 ඒවා 3ක් 15යි. 600යි 700 735යි නේද? එහෙනම් 245 එකයි මෙතන 3යි. तो ලාභාංශය රුපියල් 3යි කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. තේරුණාද ළමයි? ඔය ටික හරියට කරගත්තා නම් ලකුණු 10න් 10ම හම්බ වෙනවා. හරි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්න 4වෙනි ප්‍රශ්නය. 4වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මේකේ නියති අවකාශය තියෙනවා නේද? ළමයින් සඳහා වූ සාදයකදී බෑගයක් තුල වූ බෝල අතරින් අහඹු ලෙස එක් බෝලයක් ඉවතටගෙන එය ආපසු නොදමා තවත් බෝලයක් අහඹු ලෙස ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් තියෙනවා. හරිද? දැන් මේකේ නියති අවකාශය කියලා කියන්නේ
සිද්ධි දෙකක්. හරිද? පළමු ගැනීම. ඒ කියන්නේ ඇත්තටම දැන් කොලයක ලියාගත්ත කියලා හිතන්නකෝ. දැන් ওই වගේ සෙල්ලමක් ඔයාලා කරනවා නම් කොහොමද කරන්න ඕනේ? බෝල අතරින් අහඹලෙස් එක් බෝලයක් ඉවතරගෙන එයාපසු නොදමන. හරි. එයාලා නිකන් කොලයක ලියන්නේ නා පළමු ගැනීම. පළමු ගැනීම එයාලට වෙන්න පුළුවන් දේවල් මොනවාද? සුදු මොකද්ද මේකේ තියෙන බෝල රතු පාට තියෙනවා, නිල් පාට තියෙනවා, කහ පාටනේ. රතු නිල් කහ රතු නිල් කහ එහෙම ලියා ගන්න වෙනවනේ. ඒක ලියන එක අපි ටිකක් විධිමත් ක්‍රමයකට ගිහිල්ලා තමයි මෙන්න මේ වගේ නියදී අවකාශයක් ඇඳගන්නේ. හරිද? රතු පළවෙනි බෝලය, රතු දෙවෙනි බෝලය, නිල් ඒ බෝලේ එකයිනේ තියෙන්නේ. හරි. ඊළඟට කහ බෝල එකක් තියෙනවානේ. ඊළඟට කොළ බෝලෙකුත් තියෙනවා. හරිද? මේ ඔහොම තමයි ඉතින් බෝල ටික ලකුණු වෙන්නේ. ඊළඟට දෙවෙනි ගැනීමේදී ආයි මේ හඳෙන් බෝල එන්නේ නැහනේ. ඒ තියෙන බෝල ටිකම තමයි තියෙන්නේ. ඉතින් හරි R1 R2 ඊළඟට B ඊළඟට G ඊළඟට මොකද මේ yellow ඊළඟට green. හරිද? ඊළඟට මේ දෙවෙනි ගැනීම කියලාත් මේක පැත්තකින් ලියා ගන්න. හරිද? දෙවෙනි ගැනීම. හරිද ළමයි? එතකොට දැන් මේක ඉතින් අපිට ලේසි වෙන්න පොඩ්ඩක් මෙහෙම කඩේරි ඇඳගමු. හරිද? ඕනනම් කඩේරි ඇඳ ගන්න පුළුවන්. නැත්තම් උන් නැති වුණත් ඉන්න පුළුවන්. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අහඹලෙස එක් බෝලයක් ඉවතරගෙන එයාපසු නොදමා තවත් බෝලයක් ඉවතර ගැනීමේ ක්‍රීඩාවක් විය. හරි. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය මේ වගේ ගානක් අනිවාර්යෙන් දෙනවා. ඒ ගානේවා මේක හරියට ඔලුවට දාගන්න ඕන. මේකේ කියන වැදගත්ම පොයින්ට් එක තමයි බෝලයක් ගෙන එය ආපසු නොදම. එය ආපසු දාන්නේ නැහැ. එය ආපසු දාන්නේ නැත්තම් R1 දෙවෙනි පාරත් R1 පළවෙනි පාර ගත්තා නම් දෙවෙනි පාරත් R1 ගන්න පුළුවන්ද? බෑ නේද ළමයි? R1 දෙවෙනි පාර ගන්න බෑ. එහෙනම් මෙතන අපිට ලකුණු කරන්න බෑ. හැබැයි R1 ගත්තොත් R2 ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ R2 ගත්තොත් දෙවෙනි පාර R2 ගන්න බෑ. හැබැයි R1 ගන්න පුළුවන්. තේරුණාද? ඔයාලට තේරෙනවද මේ මොකද්ද මේ වෙන්නේ කියලා? මේ මැද ටික පාට වෙන්නේ නැහැ නේද? තේරුණාද? මැද ටික පාට වෙන්නේ නැහැ හැම වෙලාවෙම. මේකයි පාට වෙන්නේ නැහැ. මොකද BB වෙන්න බෑනේ. තේරුණාද? ඔන්න ඔය මැද ටික එතකොට පාට වෙන්නේ නැතුව ඉතිරි වෙනවා. අනිත් හැම එකම වෙන්න පුළුවන්. මෙයයි ගන්න පුළුවන්, මෙයයි ගන්න පුළුවන්, මෙයයි ගන්න පුළුවන්, මෙයයි ගන්න පුළුවන්. ඊළඟට මේක ගන්න පුළුවන්, මේක ගන්න පුළුවන්, මේක ගන්න පුළුවන්. ඊළඟට R1ට R2 බෑ. හැබැයි R1 පුළුවන්. ඊළඟට B ගන්න පුළුවන් කොහොමද? අනිත් ටික ඔක්කොම ගන්න පුළුවන්. තේරෙනවද ළමයි? හරි. දැන් අපි මේක පොඩ්ඩක් මකමු. හරි. එතකොට මේක වෙන්නත් පුළුවන්, මේක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ B එකේ පොඩ මෙහෙම කඩේරි ඇඳගත්තා නම් ලේසි වලට පැටලෙන්නේ නැහැ. හරිද ළමයි? එතකොට G එකේ අනිත් ටික ඔක්කොම ගන්න පුළුවන්. G තමයි ගන්න බැරි. මේකෙත් Y වලත් එහෙම තමයි. G ගන්න පුළුවන්. මේකෙත් ඉතින් B තමයි ගන්න බැරි. අනිත් දෙක ගන්න පුළුවන්. හරිනේ. ඔය ටික තමයි එතකොට පාට වෙන්නේ. තේරුණාද ළමයි? හරි. ඊළඟට අපි කියනවා නියදී අවකාශයේ කඩේ ලකුණු යොදාගෙන මේ කොටු දැල මත ලකුණු කරන්න. හරිනේ? ලකුණු කරන්න. ක්‍රීඩාවෙන් ජය ගැනීමෙන් නම් පළමු නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන ඉන්පසු රතු බෝලයක් ඉවතට ගත යුතුය. ඒක ඔලුවට දාගන්න. පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක්. නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන ඉන්පසුව රතු බෝලයක් ඉවතට ගත යුතුය. පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන. එතකොට නිල් කහ කියලා කිව්වම මේ ටික ඔක්කොම ආйти. හරි මෙතනින් උඩට යන්න වෙනවා අපිට නේද? තේරෙනවද ළමයි? එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම එනවා. පළමුව නිල් බෝලයක් හෝ පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක්. තේරෙනවද? ওই දෙකම වෙන පුළුවන්. එහෙනම් මේකේ තියෙන සිද්ධි ඔක්කොම හරි. හැබැයි
මෙයා දිනන්න නම් මොකද්ද වෙන්න ඕන? දෙවෙනුව රතු බෝලයක් ගන්න. එහෙනම් රතු ටිකට යන්න වෙනවා. රතු කියන්නේ මෙන්න මේ ටිකනේ. තේරෙනවද? එතකොට දෙවෙනිව රතු බෝලයක් ගත්තම ඔන්න ඔය ටික. මේ මෙතනත් ඔන්න ඔය ටික. හරිද? එතකොට දැන් මේ දෙකටම පොදු කෑල්ල මොකද්ද? මෙන්න මේ කෑල්ල විතරයි නේද පොදු? තේරෙනවද ළමයි? එහෙමනම් දැන් මේක ලකුණු කරන්න ඕන ඔච්චරනේ. ඔය ටික ඔක්කොම ඕනේ නැහැ. විභාගෙදී අපි ලකුණු කරන්න ඕන ඔය ටික ඉස්සලා හිතෙන් හිතන්න ඔය විදිහට. හරි? හිතෙන් ඒ විදිහට හිතලා ඕන ටික විතරක් පාට කරන්න. මෙන්න මේ ටිකනේ ඕන වෙන ටික. තේරුණාද ළමයි? හරි. එතකොට ඊහත රත්බලගේ සිද්ධි කොටු දැලෙහි වටකොට දක්වාහි සම්භාවිතාව ලියන්න. හරි. සම්භාවිතාවේ ලියනකොට සම්භාවිතාවේ කියලා කියන්නේ වෙන්න පුළුවන් මුළු සිද්ධි ගණන අපිට අදාළ මොකක් හරි එකේ සිද්ධි සංඛ්‍යාවෙන් භාගයක් විදිහට ලියනවා. හරිද? වෙන්න පුළුවන් මුළු සිද්ධි සංඛ්‍යාව තමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. හරිද? ඇත්තටම උදේ 20යි කියලා කිව්වට මොක මෙහෙම ගන්න පුළුවන්. හරි? ඔහොම ගණන් කරන්න ඕනේ නැහැ. මේ පැත්තේ 1 2 3 4 5යි. 1 2 3 4 5යි. හරි 5 5 කීයද? 25යි. මේකේ මේ මැද ටික තිබ්බනම් 25ම ගන්න පුළුවන්. හැබැයි මේක හැම පේලියකම එක ගානේ නැති වෙලා ගියානේ. එතකොට එහෙනම් පේලි 5ක් තිබ්බනේ. එතකොට 5ක් අඩු වෙලා යනවා. එතකොට 25න් 5ක් අඩු වුණාම 20යි කියලා හිතෙන් ගන්න පුළුවන්. එහෙම ගන්න විභාගෙට ගිහිල්ලා ගණන් කරන්න යන්න එපා. එතකොට සිද්ධි 20යි. සිද්ධි 20න් අපිට ඕන සිද්ධි 4ක් තියෙනවා. එහෙනම් සම්භාවිතාවය කීයද? සරලම ආකාරයෙන් ලියන සම්භාවිතාවය ලියනකොට 4 වරක් 1යි 4 වරක් 5යි නේ. 5න් 1යි තමයි සම්භාවිතාවය. හරිද? ළමයි 5 දෙනෙක් මේ සෙල්ලම කරොත් එක ළමයෙක් තමයි දිනන්නේ. තේරුණාද? ඒ වගේ සම්භාවිතාවය තමයි තියෙන්නේ. හරි. නැත්නම් එකම ළමයි 5 පාරක් කරොත් එක පාරේ දිනන්නේ වගේ එකක් තමයි. හරි. ඊළඟට දැන් සම්භාවිතාවයේ දැන් ඔය කොටු දැල වගේම තව එකක් තියෙනවා. ඒක තමයි රුක් සටහන. හරි. රුක් සටහනෙන් තමයි B කොට මේකේ ඊළඟ කොටස ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. අපි රුක් සටහන බලමු. රුක් සටහන කියලා කියන්නේ ඇත්තට මෙන්න මේ වගේ එකක්. එනවා මේ වගේ ඉරි මේ ගහක අතු බෙදනවා වගේ යනවා. ඒක තමයි රුක් සටහනක් කියන්නේ. තේරුණාද ළමයි? එතකොට මේකේ ප්‍රශ්නෙට යමු අපි. හරි. හරි. රුක් සටහනක වැදගත් දෙයක් තියෙනවා. ඒක අර මේ පොඩි ලකුණු කරන දේවල් ටිකක් තියෙනවා. හරි. ඒවා ලකුණු කරගත්තොත් අපිට ලේසි. පළවෙනි එක කර්ම අපි ලියාගමු නේද? කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා ABA යන්ත්‍රය අනිත් එක B යන්ත්‍රය. හරි. A යන්ත්‍රය හා B යන්ත්‍රය කියලා යන්ත්‍ර දෙකක් භාවිත කරනවා. A යන්ත්‍රය මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක්. ඒතර මේකෙන් 5න් 2ක් හදනවා. එහෙනම් මේක B එක නම් B එක හදනවා ඉතුරු ප්‍රමාණයනේ. ඉතුරු ප්‍රමාණය කීයද? 5න් 2ක් ගියාම 5න් 3යි නේද? ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. හරි. එතකොට ළමයි මේ පහෙන් දෙක නෙමෙයි ඉතිරි සියල්ල B යන්ත්‍රයෙන් යන්ත්‍රයෙන් A යන්ත්‍රයෙන් මගේ නිපදවන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් දෝෂ සහිත සහ රහිත. හරිද? දැන් දෙවෙනියට අපි ගන්න වෙනවා දෝෂ සහිත. අනිත් එක තමයි දෝෂ රහිත. හරිද? දැන් B යන්ත්‍රෙත් ඉතින් ඕක කොහොම වෙනවද නේද? දෝෂ සහිත දෝෂ රහිත. හරි. එතකොට මේ ටිකේ මොකද තියෙන්නේ? යන්ත්‍රය මේ පැත්තේ තියෙන්නේ දෝෂ. හරිද ළමයි? හරි. එතකොට දැන් මේකේ දෝෂ ඒ යන්ත්‍රයේ මගින් නිපදවන භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම සම්භාවිතාවය 16ට 1යි කියලා කියනවා. හරි. 16ට 1යි නම් දෝෂ රහිත භාණ්ඩයක් වීමේ සම්භාවිතාවය කීයද? 16න් 15ක් වෙනවා.
හරි. දෝෂ ඊළඟට B යන්ත්‍රය ගත්තොත් එහෙම B යන්ත්‍රයේ කතාව වෙනස් වෙනවා. දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය 36ට 1යි. ඒ කියන්නේ ගොඩාක් අඩුයි සම්භාවිතාවය. එහෙනම් දෝෂ රහිත එකක් වෙන්න තමයි 36න් 35ක සම්භාවිතාවයක් තියෙන්නේ. හරි. එතකොට පළවෙනි එක තමයි අසම්පූර්ණ රූප සටහන දීර්ඝ කළ සම්භාවිතාවයන් එහි ඇතුළත් කරන්න කියන එක. ඒතර ඔය ටික හරියට දැම්මනම් ලකුණු එතන ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? ඊළඟට කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවය. හරි. දැන් මේකේ පොඩි කතාවක් තියෙනවා. දැන් ඕකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ඉතින් ඕනේ කෙනෙකුට පුළුවන්. මේ ඊට වඩා මෙතන මෙහෙම ලියා ගන්න. හරි. සාමාන්‍ය පුරුද්දක් විදිහට තියාගත්තත් කමක් නැහැ. ඒ දෝෂ සහිත එහෙම ලියා ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා. මේකේ ඒ දෝෂ රහිත. හරිද? මේකේ B දෝෂ සහිත. හරිද? ඊළඟට මේකේ C B දෝෂ රහිත. අන්න එහෙම ලියා ගන්න. හරිද? එතකොට අපිට ලේසි. ඕනනම් මෙතන තව ටිකක් ලියා ගන්න පුළුවන් සම්භාවිතාවයන්. දැන් මේ දෙක ගුණ වෙනවනේ සම්භාවිතාව හොයද්දි. 5න් 2යි 16න් 1යි ගුණ වෙනවා. ඒකත් උදෙන් ලියා ගන්න ඕන නම් පුළුවන්. හරි. 5න් 2 ගුණ කිරීම 16න් 1යි. මෙතන 5න් 2 ගුණ කිරීම 16න් 15යි. හරිද? මෙතන මේ දෙක ගුණ වෙනවා. 5න් 3 ගුණ කිරීම 36න් 1යි. හරිද ළමයි? මෙතන 5න් 3 ගුණ කිරීම 36න් 35යි. හරි? එතකොට දැන් අපේ ප්‍රශ්නය අහලා තියෙන්නේ කර්මාන්ත ශාලාව මගින් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතයි. දෝෂ රහිත ඒවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. හරිද ළමයි? අපිට මොන යන්ත්‍රයෙන් නිපදුවත් කමක් නැහැ. දෝෂ රහිත භාණ්ඩයක් වීමේ සම්භාවිතාව වෙන්නේ. අහලා තියෙන්නේ. එතකොට සම්භාවිතාවයන් දෙකක් තියෙනවා. ওই දෙකම එකතු කරලා අපිට ගන්න වෙනවා. හරි? එතකොට දෝෂ රහිත භාණ්ඩයක් වීම කියන එක අපිට ගන්න වෙනවා. මෙන්න මෙතන ඒ වලින් හදපු එකේ දෝෂ රහිත වීමේ සම්භාවිතාවය අපි ගන්නවා 5න් 2 ගුණ කිරීම 16න් 15යි කියලා. ඒකට එකතු කරන්න ඕන අපි 5න් 3 ගුණ කිරීම 36න් 35ට එකතු කරන්න ඕන. හරිද ළමයි? ඒකට එකතු කරන්න ඕන. එතකොට මෙතන සුළු කරලා ගමු අපි 5 වරක් 1යි 5 වරක් 3යි. දෙවරක් 1යි දෙවරක් 8යි. එතකොට මෙතනින් එනවා 8න් 3යි කියලා. මෙතන එනවා 5 වරක් 1යි 7යි. 3 වරක් 1යි 12යි. හරිද? ධන 12න් 7යි කියලා එනවා. දැන් ওই දෙක එකතු කරමු අපි. 24 තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. 8 වරක් 3යි එහෙනම් 9යි 2යි එහෙනම් 14යි. තේරුණා නේද? එතකොට මෙතන එනවා 19යි 23ක් එනවා. 24න් 23ක් වගේ සම්භාවිතාවයක් තියෙනවා. මේකේ හදන ලබන භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීම. හොඳ සම්භාවිතාවයක් තියෙනවා. ඇත්තටම භාණ්ඩ 24කට සැරයක් තමයි එකක් වගේ දෝෂ සහිත භාණ්ඩයක් වෙන්න සම්භාවිතාවය තියෙන්නේ. හරි, තේරෙන්නේ නැති. අපි පස්වෙනි ප්‍රශ්නේ කතා කරමු. පස්වෙනි ප්‍රශ්නේ එතකොට තියෙන්නේ සංඛ්‍යානය. මං කිව්වේ ලැබිය හැකි මුළු ලකුණු ප්‍රමාණය 60ක් වන පරීක්ෂණයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු සංඛ්‍යාත ව්‍යාප්තිය. හරි. දැන් මෙහෙම දත්ත නිරූපණය හා අර්ථකථනය කියලා අපි මම හිතන්නේ මොන්ටිසෝරි මේ පහවසරේ එහෙමත් ඔයාලා මේ මෙන්න මේ වගේ ඒවා ටිකක් මතකද? 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔහොම කරලා මේ මොන එක එක ඒවා ගණන් කරා මතකද?
දත්ත නිරූපණය ආතකතනේ. ඉතින් ඒකෙම චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා තමයි සංඛ්‍යානය කියන විෂය හැදිලා තියෙන්නේ. ස්ටැටිස්ටික් කියන විෂය හැදිලා තියෙන්නේ. ඒකේ අපිට දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි ප්‍රස්ථාර අඳින්න පුළුවන්. ඒක ස්තම්භ ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්, තීර ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්, වට ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයි මොනවාද මේ සංඛ්‍යාත බහුවශ්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද මොකද්ද සංඛ්‍යාත බහුවශ්‍රයක් වෙන්න පුළුවන්, ජාල රේඛයක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එහෙම නැත්නම් ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්. ඕන විදිහකට අපිට දත්ත නිරූපණය කරන්න පුළුවන්. හරිද ළමයි? එතකොට මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය දීලා තියෙනවා. සමුචිත සංඛ්‍යාත වක්‍රයක් වෙන්න පුළුවන් මට ඒක අමතක වුණා. එතකොට මේකේ අපි ඉස්සල්ලාම ඔය කියන එක දැන් මෙන්න මේක හදාගන්න යන ඔක්කොටම කලින් පන්ති ප්‍රාන්තරය දෙවෙනි එකේ තියෙන්නේ සංඛ්‍යාතය කියන්නේ ඇත්තටම සිද්ධි සංඛ්‍යාව කීපාරක් වගේ වෙලාද කියන එක තමයි එතන කියන්නේ. තුන්වෙනි එක සමුච්චිත කියන වචනේ තේරුම මොකද්ද? සමුච්චිත කියලා කියන්නේ එකතුව කියලා කියන එක. සංඛ්‍යාතවල එකතුව. සමුච්චිත සංඛ්‍යාතය. හරිද ළමයි? එතකොට පන්ති ප්‍රාන්තරය ගත්තොත් 0.10යි. ඊළඟට 10යි 20යි. 20යි 30යි. 30යි 40යි. 40යි 50යි. 50යි 60යි. හරිද? මේ වගේ සංඛ්‍යාතයන් දීලා තියෙනවා 3යි 5යි ඊළඟ එක දීලා නැහැ 8යි ඊළඟ එකේ 12යි 6යි. ඇත්තටම සමුච්චිත සංඛ්‍යාත හරිම ලේසි. ඒකේ තියෙන්නේ අර තිබ්බ සංඛ්‍යාතවල එකතු කර කර යන්න තියෙන්නේ. සමුච්චිත කියන්නේ එකතු කියන එකනේ. ඔහොම එකතු කර යන්න තියෙන්නේ. 3 කියන එක ඉතින් එකතු වෙන්නේ නැහැ 3යි. 3ට 5ක් එකතු වුණාම කීයද? 8යි. 8ට මේක යම් කිසි සංඛ්‍යාවක් එකතු වුණාම මෙතන තියෙනවා 14යි කියලා දීලා තියෙනවා. එහෙනම් කීයද එකතුනේ? 6ක් නේද එකතු වෙන්නේ නැත්තේ. 8යි 6නේ 14 වෙන්නේ. 14ට 8ක් එකතු වුණාම 22යි. 22කට 12ක් එකතු වුණාම කීයද? 34යි. තේරුණාද? හරි 34ට 6ක් එකතු කරාම කීයද? 40යි. හරි නේද? ඒතර මෙන්න මේ දෙක ලියන එකට ලකුණු හම්බ වෙනවා ලකුණු දෙකක්. ඊළඟට වගුවේ හිස්තැන සම්පූර්ණ කරන්න හරි දී ඇති ඛණ්ඩාංග තලයෙන්ම සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සමුචිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ මොකක්ද කියලා බලමු අපි. හරිද? සමුචිත සංඛ්‍යාත වක්‍රය හරිද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට මෙන්න මෙහෙම තමයි ඒක යන්නේ. එක පැත්තකට අපි ගන්නවා සමුච්චිත සංඛ්‍යාතය. මොන පැත්තටද ගන්නේ සමුච්චිත සංඛ්‍යාතය? ඇත්තටම xy කියන එක තේරුම මොකද්ද? x වල කරන වෙනසට අනුව තමයි y හැදෙන්නේ. හරිද? ඒක තමයි ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය කියලා කියන්නේ. එතකොට අපි එහෙනම් සමුච්චිත සංඛ්‍යාතය ගන්නෙ සමුච්චිත සංඛ්‍යාතය. හරි. සමුච්චිත සංඛ්‍යාතය අපි ගන්නේ y අක්ෂයට. x අක්ෂයට අපි ගන්නේ ලකුණු. හරිද ළමයි? ඒතකොට ලකුණු තියෙනවා යාට මෙයා බිඳුවේ ළමයෙක් වෙන්න පුළුවන් 60 ළමයෙක් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් බිඳුවෙන් පටන්ගෙන 10 10ක්. හරි 10යි 20යි 30යි 40යි 50යි 60යි. ඊළඟට එයාට සමුච්චිත සංඛ්‍යාතය අපි ගන්නේ 3 තියෙනවා 40 තියෙනවා උඩරිම. හරිද? ඒතකොට දැන් ওই ටිකටම දැන් පොදු වෙන එක නේ. කො අපි 5න් 5 යන්න ඕන නැත්නම් 10න් 10 යනවා. 10න් 10 ගියොත් එහෙම ටිකක් අමාරුයි මේ 22 තියෙනවා 34 තියෙනවා. ඒක අර ඇතුලේ ගොඩක් ලොකු සංඛ්‍යාත මේ වෙනසක් තියෙනවානේ. ඒ නිසා අපිට 10න් 10 කියන එක ලොකු වැඩි. අපි ඒ නිසා 5න් 5ට යන්න. හරි. 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40 කියලා යනවා. හරිද ළමයි? ඊළඟට පළවෙනි එක දැන් 0.10යි අතර. මේ 10ට එනකොට සමුචිත සංඛ්‍යාවේ 3යි.
තේරෙනවද ළමයි? එහෙනම් 10 දී අපි 3න් ලකුණු කරනවා. හරි. ඊළඟට 20 දී කීයද? 20ට එනකොට 8යි. 20 දී 8යි. එහෙනම් 8න් ලකුණු කරනවා. හරිද? ඊළඟට 30 දී කීයද? 14යි. එහෙනම් 15ට කිට්ටු තැනක් නේද? මෙන්න මෙතනින් වගේ ලකුණු කරනවා. ඊළඟට 40 දී 22යි. 20ට චුට්ටක් උඩින් ලකුණු කරනවා. හරිද? ඊළඟ 50 දී කීයද? 50 දී 34යි. එහෙනම් 35ට චුට්ටක් පල්ලෙහා ලකුණු කරනවා. හරිද? ඊළඟ 60 දී කීයද? 60 දී එතකොට ඇවිල්ලා තියෙන්නේ 40ක් විදිහට. හරි. උඩින්ම ලකුණු කරනවා. ඊට පස්සේ මේ බිඳුවෙන් පටන්ගෙන ওই ටික හෝම යා කරලා රේඛාවක් අඳිනවා. සුමට රේඛාව. තේරුණාද? ඔක තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා කියන්නේ. ওই ලක්ෂ ටික 6 ලකුණු කරන එකට එක ලකුණක් හම්බ වෙනවා. බිඳුව, ඒ කියන්නේ බිඳුවටම යන්න ඕන. හරි? ඊට පස්සේ ඒකට ලකුණු එකක් හම්බ වෙනවා. සුමට වක්‍රයක් ඇඳුවොත් එහම තව ලකුණක් හම්බ වෙනවා. දැන් මේ වක්‍රය ඇසුරෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ලකුණු 45ට වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගයක් පිරිනමන ලබයි නම් එතකොට 45 කියන්නේ මෙතනින් 45 තියෙන්නේ. ඔතනින් අපි රේඛාවක් ඇඳලා බැලුවොත් එහෙම අපිට හම්බ වෙනවා 45ට එහා ඉන්න ළමයි ගන්න. තේරුණාද? බලමු අපි ත්‍යාගයක් පිරිනමන ලැබෙන ඒ සඳහා තෝරාගන්න ලැබෙන සිසුන් සංඛ්‍යාව කොච්චරද? සිසුන් සංඛ්‍යාව කොච්චරද කියලා අහන්නේ. දැන් මේ පන්ති ප්‍රාන්තරය කියන්නේ මොකක්ද ඇත්තටම? සිසුන් සංඛ්‍යාවල් නේද? මේ සිසු සංඛ්‍යාව නෙවෙයි. සිසු සංඛ්‍යාව වෙන්නේ 40න්. හරිද? පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ ලකුණු සංඛ්‍යාව. තේරුණාද ළමයි? එතකොට සිසුන් සංඛ්‍යාව 40යි. දැන් මේ 45න් අපි ආව මෙතනින් තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයත් එක්ක ඡේදනය වෙන්නේ. එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මෙතනින් උඩට තියෙන ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික තේරුණාද? ඔන්න ඔය ටික කියලා කියන්නේ දැන් මේ 45ට වැඩියෙන් ලකුණු ගත්ත ළමයින්ගේ ලකුණු. තේරුණාද? එහෙනම් මෙතනින් අපි පොඩ්ඩක් මේ පැත්තට ආවොත් එහෙම ඔතනින් ඔහොම කඩේට ඇඳගෙන මේ පැත්තට ආවොත් එහෙම මෙතනින් එනවනේ පොයින්ට් එකක්. ඒ පොයින්ට් එකෙන් උඩ ඉන්න අය තමයි 45ට වඩා ලකුණු ගත්ත ඉතුරු ළමයි ටික. තේරුණාද? එහෙනම් මෙතන එන්නේ කීයද? 30 කීයක් වගේද? 30 නෙවෙයි ඇත්තටම ඔක දැන් මම මේ ඇඳපු එක වැරදි. හරියට ඇඳනනම් ඔයාලට ඔක ඔච්චර උඩට එන්නේ 28ක් වගේ එනවා. හරිද? 28ක් වගේ එනවනේ. 28ක් තමයි එන්නේ නේද? 5 10 15 20 25 මේ 30නේ. මෙතනද 28ක් වගේ තමයි එන්නේ. හරිද ළමයි? ඒතර 28ක් වගේ එනවා. ওই 28ට උඩින් ඉන්නයි. ඒතර කී දෙනෙක් ඉන්නවද? ළමයි ඔක්කොම 40. 40න් 28ට ආවා කියලා කියන්නේ ළමයි 12ක් වගේ ඉන්නවා. ලකුණු 45ට වැඩියෙන් අරගත්ත අය. තේරුණාද? සමහර අවුරුදු වල ප්‍රශ්න ওই විදිහට අහන්න නැතුව අනිත් පැත්තට අහනවා. අනිත් පැත්තට අහනවා කියලා කියන්නේ ළමයි 20ක් කියනවා. දැන් මෙතන 20 තියෙනවනේ. ඒතර 20න් මෙහෙම රේඛාවක් අඳිනවා. එතකොට ළමයි 20ක්, ඒ කියන්නේ අති බහුතරයක් ලකුණු කීයට වඩා අඩුයිද වැඩිද කියලා අහන්න පුළුවන්. එතකොට අපි ගන්න මෙතනට ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට යනවා. හරිද? පල්ලෙහාට ආවම කීයද එන්නේ? 40 නේද හම්බෙන්නේ. හරිද? එහෙනම් 40 නේද? 40ට වඩා අඩු 38ක් වගේනේ. එහෙනම් 150ක් එතන මෙතන ළමයි 20යිනේ. ඒතකොට ළමයි 40න් භාගයක්. හරි? භාගයක්ම ඉන්නවා. හරි? 150ක් ළමයි ලකුණු 38 හෝ ඒ කියන්නේ 38ට වඩා අඩු අය තමයි ඉන්නේ 150ක්. තේරුණාද? අපිට ළමයි 150ක් පාස් කරන්න ඕන. පාස් මාක් එක කීයද කියලා හෙව්වොත් එහෙම අපි 38 කියලා ගන්නවා. 38 පාස් මාක් එක විදියට ගත්තොත් එතකොට 150ක් අපිට පාස් කරන්න පුළුවන්. තේරුණාද? 175ක් පාස් කරන්න ඕන නම් අපි මේකේ මේ පන්ති ප්‍රාන්තරයේ මේ 4ට බෙදලා 3 වෙනි කොටසේ ඉඳන් අපි ඔය වගේ යා කරලා බලනවා. තේරුණාද? දැන් ඔහොම කියනකොට ඔයාලට මොකක් හරි මතක් වෙන්නේ නැද්ද? ඉගෙන ගත්ත දේවල්ුත් එක්ක චතුර්ථක කියලා જાතියක් ඉගෙන ගත්තා මතකද? චතුර්ථක. ඒ කියන්නේ අපි දැන් මේ යම් කිසි මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත පරාසයක් තියෙනවනේ. ඕකේ අපි කෑලි වලට බෙදනවා. හරිද? චතුර්ථක කියලා කියන්නේ ඒක හතරක් තියෙන නිසා. හරි. අපි දෙකට බෙදුවා මුලින්ම. ඊළඟට ආයෙ තව කොටස් දෙකකට බෙදෙනවා.
හරිද? එහෙනම් අපි මේවට කියනවා Q1 චතුර්ථක 1, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය, හතරවන චතුර්ථකය කියලා අපි කියනවා. තේරුණාද ළමයි? ඔන්න ඔය විදිහට චතුර්ථක කියලා જાතියක් හම්බ වෙනවා අපිට දැන්. එතකොට චතුර්ථක කියලා කියන්නේ ඇත්තටම මේ අර සංඛ්‍යාත පරාසයේ තියෙන 100ට යම් කිසි සංඛ්‍යාවක් නේද? පළවෙනි චතුර්ථකයේ 125න් වගේ යනවා. දෙවෙනි චතුර්ථකයේ එතකොට භාගයකින් 150කින් වගේ යනවා. තේරුණාද ළමයි? හරි අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මොකද්ද? හරිද? දැන් අන්තස් චතුර්ථක පරාසය කියලා කිව්වම චුට්ටක් ඉතින් ඔයාලට පැටලෙන්න පුළුවන්. මොකද්ද කියලා දන්නේ නැහනේ. හරිද? අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ Q1යි Q3යි අතර කොටසට. තේරුණාද ළමයි? Q1යි Q3යි අතර කොටසට. හරි? එතකොට අපි Q1 කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. Q1 කියලා කියන්නේ ඇත්තටම මේකෙන් 4න් එකකට. හරි? 4න් එකකට. තේරුණාද? එතකොට සමුචිත සංඛ්‍යාතය අපි ගන්නවා 40ක් තිබ්බනේ. එතකොට සමුචිත සංඛ්‍යාතය 40ක් තියෙනවා. මේ 40න් 4න් එකක්. කීයද? 10යි නේද? හරි. එහෙනම් අපි 10න් අපි මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා පහළට එනවා. තේරුණාද ළමයි? එතකොට එන්නේ කීයද? 23ක් එහෙනම් 24ක් වගේ එන්න පුළුවන්. හරිද? ඊළඟට ආයි 40නේ තියෙන මුළු ප්‍රමාණය. ඒකෙන් 4න් 3. තේරුණාද? අපිට ආයි අඳින්නම්. නොහොම තියාගන්නකෝ. හරි. එතකොට ළමයි දැන් නොහොම ගමුකෝ. හරි. දැන් ඔන්න මේ වගේ සමුචිත සංඛ්‍යාතයක් තියෙනවා. සමුචිත සංඛ්‍යාත වක්‍රය. හරිද? ඔය සමුචිත සංඛ්‍යාත වක්‍රයේ අපි ගමුකෝ මෙතන තමයි පීක් එක කියලා. හරිද? ඔක තමයි පීක් එක. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන ප්‍රමාණය ගත්තම අපි මේක කෑලි වලට බෙදනවා. මෙතන ඉඳන් මෙතනට තියෙන ප්‍රමාණය කෑලි වලට බෙදනවා. මුලින්ම මෙතනින් බෙදනවා. ඔක Q2. මේක ආයි දෙකට බෙදුවම Q1. මේක ආයි බෙදුවම Q3. එතකොට මේක හතරවන චතුර්ථකය. තේරුණාද ළමයි? එතකොට අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මෙන්න මේ දෙක අතර පරතරය. තේරුණාද? හැබැයි මේ දෙක අතර පරතරය කියලා නිකන් අපිට ගන්න බෑ. ඒක අපි මෙහෙම තමයි ගන්නෙ. තේරුණාද? තේරුණාද ළමයි දැන්? හරි මෙන්න මේ ටික අතර පරතරය තමයි ගන්න ඕන. හරිද? ඒතකොට Q1 හොයාගන්න නම් අපිට ඉතින් මේ මුළු දුර අරගෙන 4න් එකක් වෙන්න ඕන. මෙතන 4න් 2යි. මෙතන 4න් 3යි. හරි? 4න් 3යි. ඒක අපි අර විදිහට බෙදන්නේ. හරි? 4න් 3 එතකොට ගත්තම 10 30න් තමයි යන්නේ. හරි. 25 30. 30 ඉඳන් අපි ඔහොම ගියාට පස්සේ අපිට එනවා 45ට චුට්ටක් යන්නේ 46ක් 47ක් වගේ එනවා. හරිද ළමයි? එතකොට අපිට එනවා පළවෙනි චතුර්ථකය, කියන්නේ මේ පළවෙනි චතුර්ථකය යගේ එනවා 23ක්. එහෙම නැත්නම් 24ක් වගේ එනවා. ඊළඟ තුන්වෙනි චතුර්ථකය අපිට එනවා කීයක්ද? 46ක්. එහෙම නැත්නම් 47ක් වගේ. හරිද ළමයි? උඩ අන්තස් චතුර්ථක පරාසය අපි ගත්තම මේ දෙක අතර වෙනස තමයි ගන්න ඕන. හරි? එතන 47 අරගෙන කෙනෙකුට 43කින් අඩු කරන්න පුළුවන්. එතකොට කීයක් එනවද එහෙම එක්කෙනෙකුට? එහෙම එක්කෙනෙකුට එනවා 24ක් කියලා එනවා. පරාසය. හරි? ඊළඟට 43යි 47 ගන්න නැතුව 43යි 46 ගන්නවා. එහෙම ළමයෙකුට එන්නේ කීයද? 23යි එන්නේ. ඊළඟට මේකයි ගත්තා මේකයි ගත්තානේ. හරි. ඊළඟට 24න් ගත්තොත් 24යි 46යි ගන්න ළමයෙක්. එහෙම ළමයෙකුට එන්නේ 22ක්. ඊළඟට මේකයි ගන්න ළමයෙකුට. එයාලට ආයි පාරක් එන්නේ 23ක්. ඊළඟට හරි වෙන්න පුළුවන් ආකාර ටික ඔක්කොම මං කිව්වා. එහෙනම් 22කට ලකුණු හම්බ වෙනවා, 23 ලකුණු හම්බ වෙනවා, 24. ඔය උත්තර තුනෙන් එකකට ලකුණු සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. දැන් තේරුණාද ඔයාලට මේක මන් ටිකක් වේගෙමුත් නෙමෙයි ඉතින් සාමාන්‍ය ගානට සාකච්ඡා කරා ප්‍රශ්න
පත්‍රයම. එතකොට මේ මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එක අරන් ඉන්නේ 2020 පේපරේම දෙවෙනි පේපරේ. හරි දෙවෙනි පේපරේ. එතකොට A කොටස B කොටස කියන ප්‍රශ්න 12ක් තියෙනවා. මම 12ම සාකච්ඡා කරනවා. ඒක අරන් එන්නම්. එතකොට තව විභාගෙට මම මේ වැඩසටහන පටන් ගත්තේ පුල් පේපර් 5ක් සාකච්ඡා කරන්න. එතකොට සතියේ පුල් පේපර් එක ගන්න සාකච්ඡා කරනවා. මේ විදිහට වීඩියෝ විදිහට දාන්නම්. ඔයාලට ලයිව් සෙෂන් එකකට සහභාගී වෙන්න පුළුවන්. අපේ මේ WhatsApp channel එකට join වෙන්න. WhatsApp channel එකේ link එක මට description එකේ දාන්න විදියක් නැහැ. මේ channel එක තාම අලුත් channel එකක් නිසා YouTube channel එක නිසා මේ මම මොකක්ද මේ මගේ නම්බර් එක හරි එහෙම නැත්නම් comment section එකේ දාන්න උත්සාහ කරන්න link එක. හරි එහෙමනම් හැමෝටම ජය වේවා.